මේ වීඩියෝ එක නම් මග අරගන්න නැතුව ඉවරනකම් බලන්න. ස්කිප් කරන්න එපා. මොකද මේ වීඩියෝ එක ඔයා හරියට අහන්න මේ වීඩියෝ එකෙන් පුළුවන් ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න. මේ වීඩියෝ එකෙන් විතරක් නෙවෙයි මගේ channel එකේ දාලා තියෙන හැම වීඩියෝ එකකින්ම පුළුවන් ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න. ඒක අනිවාර්යයි. ඔයා මගේ වීඩියෝස් ඔක්කොම බැලුවා නම් ඔයාට ඒක තේරෙයි. එක වීඩියෝ එකක් බැලුවොත් ඒත් තේරෙයි. ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් මම මේ දාන එක වීඩියෝ එකක් හරියට අහනවා නම් නැවත නැවත අහනවා නම් ඒක ඔළුවට ගන්නවා නම් ඔබේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න. ලොව ඇති විශිෂ්ට නිර්මාණයක් වන ටච් මහල් පවාරොට්ටිගේ නෙසුන් සෝම කැල්පිච්හි සුපිරි ආහාර වේලක් සැන්රෝ බොට්සෙලීගේ සිකුරු උපත අග්‍රගණ්‍ය සිතුවම හෙඩ් ලැව විසින් ලොවට අනාවරණය කළ රහස් සංනිවේදන පද්ධතිය නිකොලා ටෙස්ලාගේ AC විදුලි රථය ඔය කීපයක් කිව්වේ. ඔව් මේ හැම දෙයක්ම අති විශිෂ්ට ව්‍යාපෘති. කොටින්ම කිව්වොත් සුපිරි වැඩ හරියට මැජික් වගේ. මිනිසුන්ගේ ශිල්පීය දක්ෂතාව සහ විශිෂ්ටත්වය මොනවට කියාපාන සාධක. ඔබ අවසන් වතාවට වෙළඳ පොලේදී මැජික් දුටුවේ කවදාද? මට මතකයි මගේ මාව ෆ්ලොරන්ස් වල ගැලරි ආඩෙල් ඇකඩමිය වෙත කැඳවාගෙන ගිය දවස. අපි එහි ප්‍රධාන ශාලාවේ ගමන් කරද්දි සැනින් ඇගේ මුහුණ වෙනස් වුණා. ඒ මයිකල් ආන්ජලෝගේ ඩේවිඩ් නිර්මාණය දැකලා. ඒ අත්දැකීම මට කවදාවත් අමතක වන්නේ නැහැ. මවගේ මුහුණ සැනින් විස්මය සහිත ප්‍රහර්ෂයකට පාත්‍ර වුණා. ඩේවිඩ් ප්‍රතිමාව ගැන දන්නේ නැති ඔයගොල්ලෝ. මම ඔබට යෝජනා කරන්නේ ඔබත් විශිෂ්ට නිපැවුම් කරුවෙක් වන්න. ඔබ නිරත ක්ෂේත්‍රය කුමක් වුවත් ඔබ එහි දක්ෂයෙක් වන්න. අලුත් විදිහට හිතන්න වැඩ කරන්න. මිනිස්සුන්ට මතක හිටින දෙයක් කරන්න උත්සාහ කරන්න. ඔබ කරන කාර්ය පිරිපහදු කරන්න. උපදමන්න. ක්‍රමාංකනය කරන්න. ඔබගේ නිපැයුමට වටිනාකමක් එකතු කරන්න. මිනි කැටයක වටිනාකම වැඩි වන්නේ එය ඔප දැමූ විටයි. බොරතෙල් වල වටිනාකම වර්ධනය වන්නේ එය ඉහළ ඉන්ධනයක් බවට පත් කළ විටයි. නිකන් දැව භාණ්ඩයකට වඩා කැටයම් යෙදූ දැව භාණ්ඩයක වටිනාකම සහ ඉල්ලුම වැඩි. මේක ඔලුවට ගන්න. අප සෑම කෙනෙකු තුළම විශිෂ්ට නිර්මාණකරුවෙක් සැඟවී සිටිනවා. එය මනරම් අත්දැකීමක් කරගත යුත්තේ ඔබයි. ඔබේ ව්‍යාපෘතිය තේජාන්විත කිරීමේ කාර්යභාරය ඔබ සතුයි. ඔබේ අයිෆල් කුළුණ, ඔබේ මෝනාලිසා, ඔබේ සාපේක්ෂතාවාදය, ඔබේ පෙනිසිලින්, ඔබේ ටයිටැනික් වරහන තුළ කියන සමහර විට අන්තිම අදහස හොඳම අදහස නොවිය හැකි. ඒත් ඔබ මගේ අදහස තේරුම් ගන්න. මේ කියවන ඔබ සහ මා අතර වන සබැඳියාව කෙමෙන් වර්ධනය වන බව මට හැඟී යනවා. මිතුරන් යනු එකිනෙකාට අවංක අය. ඒ නිසාම මට මේ ඔබට පැවසිය යුතුමයි. ඔබේ ශ්‍රේෂ්ඨත්වය මගින් ඔබගේ ජීවිතයේ අවසානයට පැමිණීම තරම් සුන්දර අත්දැකීමක් තවත් නැහැ. ඔබ සැබෑම පොහොසත් ජීවිතයක් ගත කිරීම උදෙසා සැබවින්ම ඔබ අඛණ්ඩ ගවේෂණයක යෙදිය යුතුයි. ඔබ ඔබගේ ඉහළම නිර්මාණශීලීත්වය සහ පලදායිතාවය සහ ඉහළම කවීත්වය අවධි කරගත යුතුයි. ඒ සඳහා ඔබ ව්‍යාපෘති 100ක් කළ යුතු නැහැ. 50ක් ඒත් නැහැ. 25ක් ඒත් නැහැ. ඔබ හදවතට එකඟව සහ අවංකව නිර්මාණශීලී එක් ව්‍යාපෘතියක් කරන්න. එක් ව්‍යාපෘතියක් ආරම්භ කරන්න. ප්‍රමාද වන්න එපා. ප්‍රමාදය පසුතැවීමට හේතු වේ. ඒක තමයි මම තෝරගත්ත කොටස. ඔයාගේ ජීවිතේ වෙනස් කරන කොටස. මේක හැම කොටසක්ම එහෙම තමයි. අනිත් වීඩියෝස් බැලුවේ නැත්නම් බලන්න, ඉවරනකම් බලන්න. ගොඩක් කටි ඉවරනකම් බලන්න කැමති නැති වෙන්න පුළුවන්. ඉවරනකම් බලන්න. මොකද ඔයාගේ ජීවිතේ වෙනස් කරනවා. මේ දැන් අපි කතා කරපු මේ කොටසෙන් කියන්නේ මොකද්ද? ඔයා මොනවා හරි කාර්යයක නිරත වෙලා ඉන්නවා. ඔයාට ජොබ් එකක් කරනවා නම් ඔයාගේ එක ඔයා හොඳටම කරන්න. ඒක අනිත් අය කරනවට වඩා පොඩ්ඩක් වෙනස් විදිහට කරන්න. එන්න ඒක කියන්නේ. එතකොට ආයෙත් එන්නේ කියන්නේ ඔබ කැපී පෙනෙනවා. ඔබගේ හැකියාව කැපී පෙනෙනවා. ඉතින් ඔබ නිකම්ම ඉස්සරහට යනවා. ඒක තමයි කියන්නේ. එතකොට ඔයා ව්‍යාපාරයක් හරි මොනවා හරි කරනවා නම් ඒ කරන ප්‍රොඩක්ට් එක හරියටම කරන්න. පුළුවන් තරම් උපරිමයෙන් හොඳට කරන්න. අනිත් අය කරනවට වඩා විශේෂත්වයක් ඒක තියන්න මොකක් හරි.
නේද? ඔබ ඔය ඇඳුමක් මොනවා හරි මහලා කඩේට දානවා නම් එතකොට බිනු ටී-ෂර්ට් එකක් කියලා. එතකොට අනිත් කට්ටියගේ ටී-ෂර්ට් එකකින් ඔයාගේ ටී-ෂර්ට් එක වෙනස් වෙන්නේ මොකක්ද වෙනස? මේ වෙනස්කමක් තියාගන්න මොකක් හරි. ඉතින් ඒ වගේ. ඉතින් ඒක තමයි මේ පොතේ කියන්නේ. එහෙම වුණොත් දිගට මේක කරගෙන යනකොට ඒක උඩට එනවා. ඒක විශේෂ වෙලා උඩට එනවා. මොකද අනිත් අයට තේරෙනවනේ ඔයාගේ වෙනසක් අනිත් අයට වඩා ඔයා කරන දේ ඔයාගේ කරන රැකියාවේ ඔයා කරන කාර්යයේ වෙනසක් තියෙනවා. ඔයා ප්‍රොඩක්ට් එකක් කරනවා නම් මොනවා හරි ඔයාගේ ප්‍රොඩක්ට් එකේ වෙනසක් මිනිස්සුන්ට තේරෙනවා. එතකොට ඔයා දවසක කොයි වෙලාවක හරි උඩ එනවා. ඔයා උඩ එනවා ඔයාගේ ප්‍රොඩක්ට් එක ඔයාගේ සර්විස් එක උඩ එනවා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් නැවතත් මේ වගේ වීඩියෝස් අහන්න මගේ channel එක subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් ළඟම යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් දවස සුබ වේවා.